පොල් කඩනවා, තැඹිලි කඩනවා, අතු කපනවා. සයිමන් මේ නෝක මේ ගහේ අතු ටිකක් තියෙනවා කපා ගන්න ඕන මට. ගමරාල මහත්තයා. ඕක මොකද්ද මට? ඒක නෙමෙයි මට කන්න මොන හරි කියනවාද ගෙදර ගිහිල්ලා එහෙනම්. මැනිකේ මේ සයිමන් ආව මේ අර වත්තේ තියෙන ගස් ටික කපන්න. මේ මං ගෙදරට එන්නම් කෑ මොනවාරි හදලා තියන්නකෝ. ගමරාලා ගෙදර ගිය වෙලාවේ ටිකක් නිින්දක් දාන්න ඕන. ඊයේ දීපුවා තාම ඊයේ තියෙනවා. සයිමෝ උඹ මාරකෙක්නේ බං. මම ගෙදරට ගියේ ඩිංගට උඹ නිදාගෙනනේ. අම්මට කිව්වේ. ගමරාල මහත්තයා ආවත් එක්කද? අම්මෝ. ගමරාල මහත්තයා ඊයේත් මං ගෙදර එනකොට රෑ වුණා. අංගේ අමාරුට මට නිින්ද ගියා ගමරාල මහත්තයෝ. ඒක නෙවෙයි ගමරාල මහත්තයෝ. මේ ගහ විතරේ කපන්න තියෙන්නේ. සයිමෝ ඔතන තියෙන ඔය ගහයි අර එහා පැත්තේ තියෙන ගස් දෙකයි විතර කපන්න තියෙන්නේ. මට ගාන කියනකො තමුන්. ගමරාල මහත්තයාගෙන් මට වැඩියෙන් ගන්නත් බෑ. ගස් තුනටම 5000ක් දෙන්නකෝ. මෙන්න සයිමෝ සල්ලි. මට වැඩේ ඉවර වෙන්න ඕන හවස් වෙන්න කලින්. තව වෙන වැඩ ගියක් තියෙනවා මට කරගන්න. ගමරාල මහත්තයා එන පොඩ්ඩක් අතර ඉන්නකෝ. මම පොඩි සොට්ටයක් දාගෙන කන් එහා පැත්තේ ජෝන් අයියගේ පොට්ටකින්. ඉක්මනට යන්න ඕන ජෝන් අයියා හම්බෙන්න. ජෝන් අයියේ. මම සයිමා. මගේ යාළුවා සයිමා. මොකෝ මේ පැත්තේ අපිට මාමතක් වුණේ. මම ගියා ගමරාලගේ වත්තේ ගස් තුනක් කපන්න. ගමරාල මට රුපියල් 5000 දුන්න ගස් තුන කපනවට. මං ඉතින් 5000ක් තරම් ජෝන් අයියා හම්බෙන්න ඉතින් දන්නවනේ ඉතින් ආපු කාරණේ. හරි සයිමා. අපි එන අත ගාමු හොඳට. උඹට කිව්වා මොකද සයිමෝ? ඔය ගමරාලයා හෙන කුණු තඩියා. ඒ ගණන් ඇත්ත ජෝනෝ. රුපියල් 5000 දුන්නෙත් නිකන් මූණත් වකුටු කරගෙන. සයිමෝ බලපන් දැන් වෙලාව කීයද කියලා. 4ක් පහුවෙලා. උඹ දැන් එන්නම් කියලා ආවේ. මෙතන උඹ කනමදිය වගේ බීගෙන ජෝන් එක නටනවා. දීපන් මගේ සල්ලි. ගමරාල මහත්තයාගේ මම සල්ලි ගත්තෙත් නෑ. මං ගියෙත් නෑ. පුළුවන් නම් ඔප්පු කරන්න. මට සල්ලි දුන්නේ කියලා. ඉඳපන් සයිමට මගේ හැටි පෙන්නන්න. ඉඳපන්කෝ මම උඹ අල්ල ගන්නකම්. නතර වෙයන් සයිමා නතර වෙයන්. ජෝනෝ දුවපන් ගමයා